යාළුවනේ අපි අද ඇවිල්ලා ඉන්නේ අක්නාරා වෝටර් ෆ්‍රන්ට් කියන රිසෝට් එකට. අපි අද ඩේ අවුට් එකක් මෙහි ඉන්න තමයි කල්පනා කරේ. දැන් වෙලාව 10යි. 10 ඉඳන් 4ට අපිට මෙහි ඉන්න පුළුවන්. පූල් ඇක්සස් තියෙනවා. ඊට අමතරව ලන්ච් එක, ඉවිනිං ස්නැක් එකක් එක්ක කොෆි එකක් හම්බ වෙනවා. ඉතින් අපි හිතුවා අද vlog එකක් කරන්න මෙතන දෙන්න කියලා. ලස්සන ලොකේෂන් එකක්. මේක තියෙන්නේ පානදුරේ. අපි ඉන්ට්‍රස් වෙලා තින්නේ. බලමු ඇතුළට ගිහිල්ලා මොන වගේද ඇතුළේ කොහොමද අපිව පිළිගන්නේ? වෙල්කම් ඩ්‍රින්ක් එකක් එහෙම දෙනවද? ඊට අමතරව කොහොමද ගෙවීම් කරන්න කියලා අපි ඇතුළට ගිහිල්ලා බලමු. යන් මේ අක්නාරා වෝටර් රිසෝට් පානදුර. ටිකට් එක අරගෙන අපිට ඇතුළට යන්න කියලා කිව්වා. මේ විදිහට තමයි අපි ඇතුළට ගියේ. අපි ඇතුළට යනකොට කවුරුත් ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ හින්දා අපිට අපේ ලොකේෂන් එක කියන අපේ ටේබල් නම්බර් එක හොයාගන්න අපිට කරදරයක් නැතුව යන්න පුළුවන්කම ලැබුණා. මේ විදිහට ඉස්සරහට ගියාම ඒගොල්ලෝ ඩෙකරේෂන් කරලා තියෙන වෙනම ටේබල් එකක්. අපිට ලස්සන ප්ලේස් එකක් තමයි හම්බුනේ. ඔව් අපේ තන ලස්සනයි නේ. වැස්සොත් තමයි දුවන්න වෙන්නේ. කොහොද ආසය කියලා ගහලා නැහැ නේ. අහන්න ඕනේ නැහැ මේක තමයි. වැස්සොත් අපේ බඩු තෙමෙයිද දන්නේ නැහැ. වැස්සොත් හෝල් එකට යන්න පුළුවන්. ඒ පල්ල හෝල් එකකින් එකට යන්න පුළුවන්. කන්න තියෙන උඩ හෝල් එකේ. හරි හරි. ඔයාලා ලස්සනව දාන සෙට් කරලා. කලින් ආපු ගමන් නැත්තම් මෙතන මැෂින් එක අත් ඉඳලානේ චේන්ජ් කරන්න ගියේ. මේක ඕකට දැන් ඕක දාලා ඔය ගංගේ වහින්න. නෑ තිපුළු තිපුළු තියෙන්නේ ඒක නෙමෙයි මේකේ බහැර තමයි ඒක බහින්නේ. මේ ගගන්නේ ඔන්න අපිට දැන් තමයි වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුනේ.
ඉතින් හිරියන්නේ නැහැ ගැඹුරයි. අදනේ මරේ. අනේ පලි වෙන්නේ නෝන. ඒ පාරට යන පුතේ. kasih pala gana. අපි යන්න හදන්නේ ලන්ච් එක ගන්න. මෙතනදී මුලින්ම ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් බුෆේ එකක් තමයි arrange කරලා තියෙන්නේ. මුලින්ම අපි ඇතුළට ගිය ගමම සුප් කෝන් එකක් තියෙනවා. බන් එක. ඊට අමතරව සලාඩ් කෝන් එකක් තියෙනවා. කැමති විදියකට සලාඩ් අපිට අන්ලිමිටඩ් ගන්න පුළුවන් මෙතනින්. ගොඩක් ಜಾති තියෙනවා මෙතන. වෙනම ජූස් වර්ග දීලා තියෙනවා. සලාඩ් වර්ග ඊට අමතරව පාන් වලින් හදලා තියෙන සෑන්ඩ්විච් වර්ග එහෙම තියෙනවා. ඒවා අපිට ඕන තරම් ගන්න පුළුවන්. ඊට අමතරව සෝස් වර්ග එක එක જાතියේ සෝස් වර්ග තිබ්බා. ඔන්න දැන් තමයි මේන් බුෆේ එක පටන් ගන්නෙ. පුරුදු විදිහට මුලින්ම රයිස් තියෙනවා. ඊට අමතරව චිකන් මේගොල්ලෝ වෙනම ෆ්‍රයි කරලා තියෙනවා. ඊට අමතරව බීෆ් තිබ්බා. ෆිෂ් වෙනම හදලා තිබ්බා. මේව ඕන තරම් බෙදාන කන්න පුළුවන් අපිට. ඉස්සරහට යනකොට වෙනම එළවලු වර්ග හදලා තියෙනවා මේගොල්ලෝ අපිට බුෆේ එකට ඇඩ් කරලා. ඊට අමතරව වෙනම එතන ලයිව් ඇසසරිස් වගේක් යනවා. ලයිව් මෙයාලා අපිට තෝසේ දාලා දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකන් ෆුඩ්ස් කෝන් එකක් වෙනම තියෙනවා. අපිට කහබත්, සුදුබත්, රතුබත් ඊට අමතරව සිංහල ක්‍රමයට හදපු අච්චාරු, මැලේ අච්චාරු ඊට අමතරව ඒ විදිහට අපිට ගන්න පුළුවන්. තව මේගොල්ලෝ පැස්ටා කෝන් එකක් එකත් ලයිව් යන්නේ. අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. අපිට කිව්වා මේගොල්ලෝ හදලා දෙනවා. ඊට අමතරව වෙනම තියෙනවා රොටි. ඒවත් අපිට කියලා හදා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ වෙනම ඒගොල්ලෝ arrange
arrange කරලා තියෙනවා. සිංහල ක්‍රමයට තියෙන අල වර්ග මෙතනින් ගන්න පුළුවන්. දැන් අපි ආවේ ඩෙසර්ට් කෝනයකට. ඒගොල්ලෝ ඩෙසර්ට් එක විදියට පළතුරු කෑලි හදලා තිබ්බා. ජෙලි තිබ්බා, මූස් තිබ්බා. මේ තියෙන්නේ ඒගොල්ලෝ වෙනම ඩිසයින් කරපු ජෙලි කප් වල දාලා මූස් කප් වල දාලා තිබ්බ ඩෙකරේට් අයිටම් ටික. ඊට අමතරව කේක් තිබ්බා. බනානා ගැටෝ එකක් තිබ්බා. අයිස්ක්‍රීම් වෙනම තියෙනවා. ඒවත් අපිට වෙනම ගන්න පුළුවන්. මේකත් අන්ලිමිටඩ් මේ තියෙන්නේ ඒගොල්ලෝ ඩිසයින් කරපු විදියට අපිට ඒව අන්ලිමිටඩ් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. Cold air pricks my skin, lost in fading light. Darkness pulls me in. Mind's a haunted maze, tracing lines of pain. Eyes that pierce the haze, crying out in vain. In the shadows echoes call. Hear my secrets as they fall. Lonely whispers in the wind. Will I ever breathe again? Fingers glide on glass, memories turn to smoke, fragile like the past. Silence words I choke. Desperation song, reaching through the night. Where did we go wrong? Searching for the light. In the shadows echoes call. In the secrets as they fall. Hear my secrets as they fall. Lonely whispers in the wind. Lonely whispers in the wind. Will I ever breathe again? Will I ever breathe again? Fingers glide on glass, memories turn to smoke. මේගොල්ලෝ ඩේ අවුට් එකේ අවසානයේට අයිස් කොෆි with කේක් දෙනවා. ඩේ අවුට් එකේ අවසානයේ තමයි මේ තියෙන්නේ. මේගොල්ලෝ වෙනම අපිට ටේබල් එකක් arrange කරලා එතනදී අයිස් කොෆි and කේක් arrange කරනවා. මෙතනින් අපේ ඩේ අවුට් එකේ අවසානයේ තමයි තියෙන්නේ. හලෝ යාළුවනේ, අපි ඔන්න වීඩියෝ එකේ අවසාන තමයි අවිල්ලා තින්නේ. අපි අද දවස ගත කරේ පානදුර අක්නාරා වෝටර් රිසෝට් එකේ. ගොඩක් ලස්සනයි. අපි කෑවා බිව්වා විනෝද වුණා. පූල් එකේ නෑවා. බබාලා දෙන්නයි වයිෆුයි ආවා. ඉතින් ගොඩක් සතුටු වුණා. ඕනටත් ආරාධනා කරනවා එන්න කියලා. ඒ වගේම වීඩියෝ එක ලස්සන නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. අපි එනම් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු හැම කෙනෙක්ටම ගිහිල්ලා එන්න. ටටා බයි.